කිං කිලෝමීටර් නාලා මාටකය දේවයන් වහන්ස පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස තේරුණාද? අහා මගේ උගත් මිත්‍රයා සයන් කියන්න. දේවයන් වහන්ස කද්ද සම්බන්ධයෙන් රාජමාලිගාව තුල පොඩි අවුලක් මතුව තිබෙනවා. තේරුණාද? අසිපතක් සම්බන්ධයෙන් අවුලක් මතුවුණා කියලා මම නම් ඔය ඇහුවමයි. හා කවන්නෑ කියන්න. අසිපතක් නොව දේවයන් වහන්ස කද්ද සම්බන්ධයෙන් මේ අවුල පැන නැගුණේ මතුවුණේ. අයියෝ මගේ උගත් මිත්‍රයා, ඔබගේ නොදැනුවත් භාවය ගැන මට කනගාටුයි මිත්‍රයා. කිමෙක්ද මේ ඔබතුමා පවසන්නේ? මගේ උගත් මිත්‍රය, ඔබට නොතේරේද මෙතන තියෙන වෙනස? අසිපත සහ කද්ද යනු දෙකක් නොව එක කිය මිත්‍රය. අහෝ ඔබතුමාය වරදවා වටහාගෙන ඇත්තේ. මා පවසන්නේ අසිපතක් ගැන නොවේ. තේරුණාද? එසේනම් කිවක් සම්බන්ධවද ඔබ මේ පවසන්නේ? මා කද්ද කියා කිව්වේ සුදු භාෂාව නොහොත් ඉංග්‍රීසි භාෂාව ගැනයි දේවයන් වහන්ස. තේරුණාද? මේ අපේ කද්ද දැන්නේ වැටහුණේ. ප්‍රීති දේවයන් වහන්ස, කද්ද කෙසේද අපගේ වුණේ? ඒ අපගේ නොව සුද්දාගේ දේවයන් වහන්ස. තේරුණාද? අහෝ very sorry. මගේ උගත් පාරම්හාපති ඒ සංවිධානයක් නොවැ. මගේ උගත් මිත්‍රය දැන් ඉතින් කියනු බලන්න. කිමෙක්ද කද්ද නොහොත් සුදු භාෂාව සම්බන්ධයෙන් මතුවී ඇති අවුල? දේවයන් වහන්ස මෙයයි. දැන් මේ රාජමාලිගාවේ බොහෝ දෙනෙක් මදගත තරහ අවසර උගත් මිත්‍රය. ඔබ ඔය පවසන්නේ මේ දැන්ද? මේ දැන් නොව දේවයන් වහන්ස වර්තමානයේහි අපගේ රජවාසල තුල බොහෝ දෙනෙක් සුදු භාෂාව වහරන්නේ හඳ නගාය. අපගේ භාෂාව වහරන්නේ කුතු ගාය. තේරුණාද? ඔයයි අවුල. ඔය කුතු ගාන්නන්ට ස්කූටරයක් ආරූඪ වී ඇතුවාට සැක නැත. ඉවසා සිටිනු මැනවි මාගේ උගත් මිත්‍රය. ඉවසන දනා රුපු යුදේට නැති කඩුව කොස් කරන්නද කියලා. මලා ඒක පැතනදායි. තව ටිකකින් තව කොටසක්. කිං කිලෝමීටර් නාලා මාටකය දේවයන් වහන්ස, මේ තවත් ඉවසා සිටිය නොහැකිය. සුදු භාෂාව සම්බන්ධයෙන් මතුවී ඇති අවුල තීව්‍ර වී ඇත. ඒ මොකද්ද? ඇහුවෙත් අදයි. මගේ උගත් මිත්‍රය, කරුණා කරලා සරල බසින් කියනු මැනවිකෝ. සුදු භාෂාව සම්බන්ධයෙන් මතුවී ඇති අවුල සෑමතැන උදුදුවා ඇත දේවයන් වහන්ස. තේරුණාද? ඒ පාරාර තරම්වත් තේරුන්නේ නෑනේ. රජතුමනි, ඔබතුමාගේ සාමාන්‍ය දැනීම නම් අතිශයින් දුර්වලය. තේරුණාද? කොහෙද ඉතින්? මං ඇහුවා ගවයිස්ගෙන් ටියුෂන් එකට යන්නද කියලා. එපා කිව්වනේ ගත් කඩට. රජතුමනි, සුදු භාෂාව ගැන මතුවලා තියෙන අවුල හෙන අවුලක් වී ඇත. ඒකයි මම කියන්නේ. තේරුණාද? අන්න එහෙම එනුකෝ. මොකක්ද අවුල? රජතුමනි, දැන් අපගේ මාලිගාව තුල රාජ්‍ය භාෂාව යූස් වෙන්නේ හෙමින් මුණු ගාලා. ඒ වුණාට මොකෝ සුදු භාෂාව ඒකටත් එක්ක. මයේ කිරි අපේ අගවයි සුදු භාෂාව යූස් කරලා මාතලේට හොඳ කියන සද්දේ අතන හන්දිය ළඟට ඇහෙනෝ. තේරුණාද? සෙහාන්, මාගේ උගත් මිත්‍රය, මේත වරදකරු කවුද? අපගේ රාජ්‍ය භාෂාවද? එහෙමත් නැත්නම් සුදු භාෂාවද? මාගේ සුදු අගවයිස් දේවියද? මොකක් කිව්වා? සුදු? හරි බැරි වෙලාය කියුනේ.
ඒ වුණාට ඉස්සර සුදුයි හරිද? හරි දැන් කාගේද මේකට වරද? වරද අපේ මිනිස්සුන්ගේ නොවේ. සුදු භාෂාවෙන් කතා කරන ටික හොඳට පාඩම් කරන් ඇවිත් හඳ නගා කතා කරලා අපේ භාෂාවෙන් මුණු ගාලා කතා කරන අනිත් කට්ටියට ඇහෙන්නේ නැති වෙන්න. ඒකයි අවුල. තේරුණාද? හරි. මට තේරුණා. ඔය මුණු ගාලා කියන දේවල් අපිටත් ඇහෙන්න අර වගේම හයියෙන් කිව්වනම් ඉවරයිනේ නේ. ඒක නේද ප්‍රශ්නේ? තව ටිකකින් තව කොටසක්. කින් කිලෝමීටර් නාලා මාටකය. මාතලේ ඇත්තද මේ සයන් අංකල් කියන්නේ සුදු භාෂාව සම්බන්ධයෙන් අවුලක් මතුවලා තියෙනවද? අනේ වන් දන්නේ මේ අගවයිෆ් මට කිව්වා බෆල් එකක් ගේන්න කියලා. කෑ ගහලා කිව්වා. ඒ පාර මම බෆල් එකක් යාළුවෙක්ගෙන් ඉල්ලන් ආවේ. ඉතින් මෙහෙ නෑනේ. මේ බෆල් එකක් ගෙනාවු ගමන් මිටියක් ගේන්න කියලා ඒ පාර කෑ ගැහුවා. ඒ පාර මම මිටියකුත් ගෙනාවා. ඊට පස්සේ ඇහුවා බණ්ඩිය පුල්ද කියලා. මං කිව්වා ඔව් දැන් මේ කාපු ගමන් ආවේ කියලා. වෙනසකට තියෙන්නේ කෑ ගහලා කිව්ව එක විතරයි. වෙන්ද වගේ නෙවෙයි. සයන් අංකල් කොමුකුත් අවුලක් වෙලා නැහැනේ. ඔය තියෙන්නේ ඉතිරිස් වගේ. අනේ අම්මපා බලමුකෝ ඒක නොතේරෙන හැටි. රජතුමනි අගවයිෆ් මාතලේට කියලා තියෙන්නේ බෆල් එකක් ගේන්න කියලා නෙමෙයි. තේරුණාද? ඇයි නැත්තේ අනේ සයන් අංකල් එහෙම තමයි කිව්වේ. රජතුමනි බෆල් එකක් ගේන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් අනිවාර්යෙන් ඇම්ප් එකක් ගේන්න කියලා වෙන්නේ. නෑ දේවයන් වහන්සේ නෑ. බෆලෝ කියන්නේ මීහරකට සුදු භාෂාවෙන්. තේරුණාද? මීහරක ගේන්න කියලානේ කියලා තියෙන්නේ එහෙනම්. යෝ මීහරකෙක් ගේන්න කියලා නෙමෙයි. මීහරක කියලා මෙයාට බැනලාද කොහෙද? අනේ අන්න බලන්න රත්තුවනි හරි නරකයි. හරි. ඉතින් ඊට පස්සේ මිටියක් ගේන්න කියලා මෙයා මිටියක් ගෙනින් දීලා. අඳු මිටියක් නේද? එහෙමයි. අන්න දැක්කනේ. එනයක් ගහගන්න වෙන්නේ. ඔතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තේරුණාද? එන ගහන එකේද? නෑ හලෝ. හරි. මිටියක් නෙමෙයි ඉදියත් කියලා කියන්නේ නැත්තේ. ඒ මොන වෙයි අර? හරි. ඉන්දියාපු වලට සුදු භාෂාවෙන් කියලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? මොකද්ද? ඉදියත්. පාඩම් කරගන්න. ඉදියත් කියන්නේ ඉදියාප්. evening drive. නෑ හලෝ නෑ. ඉදියත් කියන්නේ සුදු භාෂාවෙන් මෝඩයට. මලා. තව ටිකකින් තව කොටසක්. එකමත් එක රේඩියෝ එක මීටර 100 with සමීර. අවස 4ට අවවාදයයි. දවස් 3ක් එක දිගට ඇසීමෙන් නැබ්බැහි විය හැක. කින් කිලෝමීටර් නාලා මාටකය. එතකොට ඊළඟට කිව්වේ මොකක්ද අකවයිස්? මාතලේ. මොකක්ද යාට කිව්වේ? මේ බණ්ඩිය ෆුල්ද කියලා ඇහුවා. මං කිව්වා කියලා. අන්න එතන ඔයා වැරදි. නේද ෂයා? එතන නම් මෙයා වැරදි. හරියට හරි. මාතලේ මල්ලි වැරදි. අගවයිස් නෑ. ඔයා ඉන්න මං කියන්න. රජතුමා වශයෙන් මට අයිතියක් තියෙනවා මෙයාලට උපදෙස් දෙන්න. අගවයිස් එහෙම ඇහුවාම ඔයාට තිබුණේ ඕක් කියලා කියන්නේ නැතුව එසේය විසූන් වහන්සේ කියලා කියන්න තිබුණේ. ඊට පස්සේ එහෙම කියන්නේ හරිද? එහෙමයි රත්තුවනි. අනේ අම්මපා රටකට ගිය කාලක්. මොකෝෂය? ඇමරිකාව ඒකමද කොහෙද ඒක හල්ටි? evening drive. මොනි කිමෙක්ද මේ විමසන්නේ? ඔයා කිව්වේ රටකට ගිය කලක් කියලා. මොන රටද ඒක අහලා තියෙන්නේ? මං හිතුවා ඕක වෙයි කියලා වෙන මොකක්වත් නෙමෙයි. එදා වේල හොයාගෙන කාලා දෙපයින් නැගී හිටින්න හදන දුප්පත් අහිංසක රටක් ආවුනොත් ඇති. ඔන්න ඉතින් ඇමරිකාව ගහනෝ එලෝ ගහන. evening drive. හරියට ලිබියාව නේටෝට ගැහුවා වගේ. ඒකනේ අවුල්. අනේ මන්ද මොනවා කියනවද කියලා රජතුමනි. අගවයිස් අහලා තියෙන්නේ බන්දිය ෆුල්ද කියලා නෙමෙයි. තේරුණාද? එහෙනම් මොකක් කියලාද? රජතුමනි අගවයිස් කියලා තියෙන්නේ බ්ලඩි ෆූල් කියලා. ඒත් රජතුමනි සුදු භාෂාවෙන් බනින විදිහ. අපේ
සුද්දන්ගේ අසභ්‍ය වචනවල හැටිනේ අපි හුරතලේද කියන ඒවා වගේනේ. ඒකේ තේරුම මොකද්ද මගේ උගත් මිත්‍රයා? Nakanda Evening Drive. මෑන් යන්න ගිහිල්ලා. මොකෝ එකපාරට මුනේ? මගේ කටින් හිත රිදෙන වචනයක් කියුණාද? මාතලේ මොකෝ උනේ? අනේ වන් දන්නේ රත්තුනේ හිටියද? හරි. මෑන් අර අන්තිම වචනේ තේරුම දන්නේ නැතුව ඇති. ඒකයි ඔය වාස්ප උනේ කියනකොටම. තව ටිකකින් තව කොටසක්. කින් කිලෝමීටර් නාලා මාටකය. මාතලේ ඕක හැටියක්. මොකද්ද රත්තුනේ? ඔය සමහර කන්තෝරු වල සමහර ලොකු කම්පැනි වල ඉන්න සමහර ලොකු ඕනවරු මහත්තුරු තමන් පාඩම් කරගෙන ආපු දන්න ඉංග්‍රීසි ටික මා හයියෙන් කෑ ගහලා කියනවා. හරිද? ඒ ටික ඉවර වුණාට පස්සේ ඔන්න අපේ භාෂාවෙන් කතා කරනෝ හිමින් සැරේ කාටවත් ඇහෙන්නේ නැති වෙන රහසෙන්. ඔව්. ඉතින් රත්තුනේ මේ ඔය හිමින් කතා කරන්නේ මොනවාද? ඕපදූප තමයි ඉතින් ඒවා. සමහරු නම් එහෙම නෑ. හොඳට කද්ද දන්නෝ සිංහල හෙන සද්දෙද කද්දෙන්මයි කතා කරන්නේ. අම්මෝ බලන්න එපා කද්දේ තියෙන ලස්සන. ඒගොල්ලන්ගේ කද්ද තරම් හොඳට සුද්දන්ට අබ්බෑ කද්ද පාවිච්චි කරන්න. එයාලට ඉංග්‍රීසි වචන එනවා නිකන් බලන් හිද්දි ගලාගෙන. හරි වැදගත් දේවල් වෙන්නේ නැති නේ රත්තුමනි කතා කරන්නේ. මේ බොහොම වැදගත් ගැඹුරු දේවල් වෙන්නේ නැති නේ. මොන විශ්වදාලෝ ඒක කතා කරන්නේත් ඕපදූපම තමයි. Evening Drive. හරි ඔයා කියන්න බලන්න. ඔන්න දෙන්නෙක් මහා අයියෙන් කද්දෙන් කතා කර ඉන්නවා. හිතපු ගමන් සද්ද අඩු වෙනවා. හඬ බාල වෙනවා. අන්තිමට ඇහෙන්නේ ඇස් අකුරු ටික විතරයි. නයිමිරිස් කාපු දෙන්නෙක් කොරගමේ ගිහිල්ලා කතා කරනවා වගේ හෙමින් චාස් චූස් චීස් කාන. ඔන්නේ හිතරයි සද්ද. ඇයි එහෙම වෙන්නේ ඇයි? අන්දන්නා රත්තුනි. එයාලා දන්න ඉංග්‍රීසි වචන ඉවර වෙලා. Evening Drive. නෑ ඒක නෙවෙයි. ඕපදූප කතා කර හිතපු ගමන් සද්ද අඩු වෙනව නේද? ඒ වෙලාවට ඒ කියන්නේ කාගේ හරි කේලවත් තමයි ඒ වෙලාවට දෙන්නත් එක්ක කතා වෙන්නේ. ඔව්. රත්තුනි මේ ඔබතුමා ඉහළෝ කඩ ඉගෙන නොගත්තේ? මං කාලයක් එක කම්පැනි එක ජොබ් එකක් කරා. එතන මම බොහෝම ලස්සනට බොහෝම ක්‍රමානුකූලව වැඩ ටික කරගෙන හිටියා. මට කඩ බැරි නිසා මං එතනින් අස්සෙනකම්ම කද්ද බැරි වුණ එකට පින් සිද්ධ වෙන්න මගේ වැඩ ටික දිගටම තිතට කරගෙන ගියා මාතලේ තිතට. මේ මොකෝ එහෙම උනේ? මේකනේ. එතන ඉන්න හැමෝම කතා කරන්නේ තනිකර කද්දේ. අමු කද්ද හරිද? තනිකර කද්ද දාන්නේ. ඒ වගේ මේ කතා කරන දේවල් අමූලික ඕපදූප. සේරම ඕපදූප. මං කල්පනා කළා මං කද්ද ඉගෙන ගත්තොත් එයාලා කතා කර ඉන්න ඕපදූපහන් ඉන්න හිතෙනවා. එතකොට වැඩක් කෙරෙන්නේ නෑනේ. ඒ නිසා මං කද්ද ඉගෙන ගන්න නැතුව ජොබ් එක එලද කරා අනුන්ගේ කතාහන් ඉන්න ගියේ නෑ. ඔව්. Evening Drive. ඒ කම්පැනිය මේ දැන් කොරත්තුනේ කොහෙද තියෙන්නේ? මං රජකම ගන්න අස්සුන ගමන් ඒක වැහුවා. කම්පැනිය වැහුවා. අපරාජ. දුකට වෙන්නේ නැතිනේ. නෑ හලෝ. මං විතරනේ එතන වැඩ කරපු මිනිහෙකුට හිටියේ. ඒකයි. එතන 50 දෙනෙක් වැඩ කරා. එයාලා ඕපදූප කතා කර හිටපු වෙලාව කොච්චරද කියනවනම් ඒ වෙලාවේදී ඒ 50 දෙනාගේම සියලුම රාජකාරි මං තනියෙන් කරා. ඔන්න බලන්නකෝ වැඩේ. Evening Drive. හැබැයි මේක දෙයක් තියෙනවා. මොකද්ද රත්තුනි? කරන්න කියලා ඒ හැටි වැඩක් තිබුණෙත් නෑ ඉතින් නිකම්ම ඉන්න තිබුණේ. කිලෝමීටර් නාලා මාටකය. ඔබ වෙත ගෙන ආවේ පෙන් ඩ්‍රයිව් එකකින් production by එකමත් එක radio team